අභිමානය ගෞරවය පින මේ තුනම නැති කරගන්න එපා කොල්ලෝ. කොහෙද ගියේ? ඔන්න කොල්ලෝ වැඩේ කොට දැම්මා. මොකද්ද දැන් ගොඩ දාපු වැඩේ කියන්නකෝ ජීවන් මාමා මට ඒක මුලින්ම කියන්නකෝ. අරු අම්බු ඇයි? උඹලගේ මංගල්ලේ ගොඩ දැම්මා. මේ බයිලා නම් කතා කරන්න එපා ජීවන් මාමා. හරි මෙතන මේ මංගල්‍යයේ කතාවක් තිබුණේ නැහැ හොඳේ. මංගල්‍යයක් කතාවක් කියනවා. කොහෙද ගියේ කියන්නකෝ. මං ගිය තැන ඔබ කොයි ක්‍රමෙන් දැනගත්තත් කොල්ලෝ පකට් පෙරලන්න සූදානම් වන්න එපා. හරි. දෙයියන්ගේ නාමයට කොහෙද ගියේ කියන්නකෝ මාමා. මට මේ ඔයාව දැක්කාම හරි සැකයි හොඳේ. මට මේ ඔයාටත් වැඩිය මේ අපේ ගාව සැකයි. අම්බ සැකයි ඌ. ඔයාලා දෙන්නත් එක්ක කොහේ හරි හොරෙන් ගමනක් ගියා කියන මට මාරම සැකයි. හරි මං පාසන්න මේ වැඩෙන් බලගේ 4 වර්ගෙම ගොඩ යනවා. ජීවන් මාමා ඔයත් මේ අදාළ දෙයට උත්තරේ දෙන්නේ නැහනේ වෙන බයිලානේ කියන්නේ. අදාළ දෙයට උත්තරේ දෙන්න ඕන. දැන් අපේ එක ජීවන් මාමා කොහෙද ඇඳන් ගියේ කියලා ගඟුලි මට කතා කළා. ඒ ගීතාවෙන් ඉන්නේ ඔය කේල්මලට මේ මාවත් දැනුවත්ත තමයි ඔයාව එක් කරන් ගියේ කියලා. පුදුම සැකයක් උණ්ඩදී. අම්මා එදුවයි කවුද බං සැක කරන්න ඇත්තේ? ඡේ. අල්ලා දාපන් කුංග. මං උඹලගේ පැත්තේ. උඹලගේ පැත්තේ යකෝ මම මාව වැඩවලට සම්බන්ධ කරගන්න කිසිම කුකුසක් තියාගන්න එපා. දැන් මට මේක කියන්නකෝ. ඇයි දැන් ඔයාලා කරන වැඩක් ඔය මට නොකිය කරන්නේ? ඇයි මට හංගල කරන්නේ? දැන් ඔයාලා මොකක් හරි බහුභූතයක් ගිහිල්ලා එතන කෙලියොත් ඕක වැරදුනොත් එහෙනම් මොකද වෙන්නේ මාමා? මගේ ඔළුවටනේ ඔය ටිකත් වැටෙන්නේ. දන්නවනේ ඔයාලා. දන්නවනේ. බෑනෝ මම පවසන්නම්. මේකෙන් ඔබට ගෞරවය අභිමානය මාමට උදව් කරපු නිසා පින ලැබෙනවා. අභිමානය ගෞරවය පින මේ තුනම නැති කරගන්න එපා කොල්ලෝ. ඔබ බකට් එකක් දැම්මොත් 3ටම කෙලෙනවා. ඔය 3 බේර ගන්න ඕනේ හින්දා තමයි මම ඔය 3 4 5 පාරකින් ඇහුවේ. හරි. කොහෙද ගියේ කියලා. හරි මං අමතන්නම්. හොඳට උඹ මේ මං කියන දෑ උකහා ගන්න. ඔළුවට ගන්න. ඥාන ශක්තිය ගන්න.